සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඊට දවසේ මම හිතුවා ඔයාලත් එක්ක ඔබේ පෞරුෂය වැඩි දියුණු කරගන්න වැදගත් වෙන පුංචි කාරණාවක් ගැන කතා කරන්න. මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. යම්කිසි කෙනෙක් ඔබේ උදව්වක් ඉල්ලගෙන ආවොත් ඔබ ඒට ප්‍රතිචාර දක්වන්නේ කොයි විදියටද? ඔබගේ හිත තලක් වෙලා කතා කරන අයෙක්ද එසේත් නැත්නම් ඔබේ හිතට සහනයක් සලසන විදියට කතා කරන කෙනෙක්ද? ඔබේ හිතට තට්ටු කරලා බලන්න ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා. අපි පුංචි උදාහරණයකින් කතා කරමු. ඔන්න යම්කිසි මුදල් අවශ්‍යතාවයක් නිසා කෙනෙක් යම් අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. ඔහුගේ හොඳම යාළුවෙක්ගෙන් මුදලක් ඉල්ලන්න තීරණය කරනවා. මේ කියන උදව්ව ඉල්ලන මොහොත තුල යාළුවා ඔහුට කියනවා ඉන්න නම් සල්ලි වංගාව තියෙනවා. හැබැයි මොකක්ද ඔයා ඔය ගත කරන ලයිෆ් එක? ඔයා ගත්තේ ඔයා කොච්චර සල්ලි හම්බ කරත් ඔයාට මුදල් ලැබෙන්නේ නැහනේ. මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ? වගේ එයාගේ හිත රිදෙන විදියට වචන ටිකක් ප්‍රකාශයට පත් කරලා තමයි ඔහුගේ යාළුවා ඔහුට මුදල ලබා දෙන්නේ. ඉතින් හිතන්නකෝ මේ ප්‍රකාශය තුළදී ඔහුට මුදල ලැබෙනවා. හැබැයි ඒ මුදල ලැබුණත් ඔහු මානසිකව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවල සමහර විට ගන්න තීරණ නිසා ඔහු යම්කිසි අපහසුතාවයකට පත් වෙනවා. ඔහුත් ඔහු ගන්න තීරණය නිසා ඔහුට ඒ වෙලාවේ ඇතිවෙච්ච උද්ගත ප්‍රශ්නය නිසා ඔහු මානසිකව සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටලා තියෙන අවස්ථාවක තමයි තවත් කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලගෙන ඉන්නේ. ඒ මොහොත තුල උදව්ව ලබා දෙන පුද්ගලයාත් ඔහු මානසිකව සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙන විදියට කතා කරලා උදව් කරනවා නම් උදව්ව ලබා ගන්න පුද්ගලයාට කොච්චර මානසික වියවුලකට පත් වෙනවද? අද සමාජයේ බොහෝ මිනිස්සු බොහෝ අයට උදව් කරත් ඔන්න ඔය කියන වැරදි පුරුද්ද කරනවා මම දැකලා තියෙනවා. ඔබට හොඳ පෞරුෂයක් හදාගන්න අවශ්‍ය කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබෙන් යම් කෙනෙක් උදව්වක් ඉල්ලුවොත් ඔබ උදව්ව ලබා ගන්න යන පුද්ගලයාගේ අතවතට සැනසීමක් එන විදියට කතා බහ කරලා ඔහුට උදව් කරන්න. ඔබට උදව් කරන්න බැරි වුණත් ඔහු වැටලා තියෙන අවස්ථාවේදී වචනයකින් හරි ඔහුගේ මනස ශක්තිමත් කරන්න ඔබේ වචන ටික පාවිච්චි කරන්න. ඒ විට ඔබට හොඳ පෞරුෂයක් හිමි වේවි. එහෙනම් ඊයෙන් නම් පරිස්සමින් ඉන්න. ආදරේ හැමදාම